ඔන්න ඉතින් අදත් ඔයාලව පිළිගන්නවා සාදරයෙන් මගේ YouTube channel එකට. ඉතින් ඔයාලා අදත් මේ එකතු වෙලා ඉන්නේ Mr. Gadget එකකින් කියන තව අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් guys ඔන්න TikTok කරන ඒ වගේම YouTube කරන මගේ රත්තරන් යාළුවෝ වෙනුවෙන් මම ආදරනවා සුපිරි gadget එකක්. මේක මම හිතන්නේ ගොඩක් අය මම දන්න විදිහට මේක රිවිව් කරලා නැහැ, අන්බොක්සින් කරලා නැහැ. මේ මොඩල් එකේ සමහර ඒවා තිබුණත් අද මම ඔයාලට ගෙනල්ලා තියෙනවා සුපිරි item එකක්. ඉතින් වැඩි කතා නැතුව අද දවසේ වීඩියෝ එක පැත්තට යන්න. මෙන්න මේ විදිහට තමයි මට එලා තියෙන ලොකු බොක්ස් එකක්. ඉතින් දැන් තමයි ආගුණුනේ කැවුම් වගේ. ඉතින් ඔයාලට කුතුහලයෙන් ඇති මේක මොකක්ද කියලා. ඉතින් මම මේක ඔන්ලයින් තමයි ඕඩර් කරගත්තේ. අපි එහෙනම් මේක අන්බොක්ස් කරලා බලමු මොනවද මේක ඇතුලේ තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි guys මට ඇවිල්ලා තියෙනවා මයික්‍රොෆෝන් සෙට් එකක්. ඒ කියන්නේ මේක ඇවිල්ලා තියෙනවා wired condenser microphone කියලා තියෙනවා. ඉතින් මේක professional live sound card එකක් තමයි තියෙන්නේ. excellent quality voice and music professional කියලා මේකේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් box එකේ ඉදිරිපස්ස ගත්තම ඔයාලට තියෙනවා wired condenser microphone කියලා තියෙනවා. microphone කියලා දෙනවා, excellent quality of voice and music professional කියලා දෙනවා. ඒ වගේම microphone කියලා මෙතන තියෙනවා. අපිට new series කියලා මෙතෙන් දැක ගන්න තියෙනවා. ඒ වගේම box එකේ මේ පැත්තේ ඒ වගේම professional live sound card කියලා තමයි තියෙන්නේ. අපිට box එකේ ඒ විදිහට තමයි තියෙන්නේ. ඉතින් වැඩි විස්තරයක් අපිට box එකේ දකින්න නැහැ. ඉතින් මෙන්න මෙතන තියෙනවා open here කියලා. ඉතින් තවත් මේකේ තියෙනවා live sound card for live stream audio mixer for music recording karaoke singing broadcast on call phone computer කියලා තියෙනවා. කියන්නේ මේක computer එකත් එක්ක use කරන්න, tablet එකත් එක්ක use කරන්න, phone එකත් එක්ක use කරන්න වගේම අපිට පුළුවන් live streaming audio mixing වගේ broadcast දේවලුත් කරගන්න පුළුවන්. ඉතින් අපි box එක open කරලා බලමු box එකේ මොනවද තියෙන්නේ කියලා. wow ඇත්තටම මට නම් හිතා ගන්න බෑ. පේනනම් box එක ඇතුළේ මෙන්න මේ විදිහේ ගොඩක් ලොකු items වගේක් තියෙනවා. ඉතින් මම ඔයාලට එකින් එක පෙන්නන්නම්. අපිට තියෙනවා ඉස්සරහම බලමු. අපිට මේකටම වෙන් වෙච්ච earphone set එකක් දීලා තියෙනවා. ඒ වගේම අපිට තව මෙන්න මේ විදිහට USB to Type C port එකක් අපිට හම්බෙලා තියෙනවා. ඒ වගේම 3.5mm stereo jack එකක් හම්බෙලා තියෙනවා. දෙපැත්තෙම 3.5mm jacks දෙකක් තියෙන. ඒ වගේම අපිට තවත් condenser mic එකට මෙන්න මේ විදිහට අපිට cable එක හම්බෙලා තියෙනවා. අපි ඒ cable එක පැත්තකින් මෙන්න තියාගමු. ඒ වගේම තමයි අපිට microphone එකට මෙන්න මේ විදිහට අපිට හම්බෙලා තියෙනවා ආවරණයක්. ඒකත් අපි මේ පැත්තකින් තියාගමු. වගේම අපිට තවත් jack එකක් තියෙනවා. ඒකත් 3.5mm jack දෙකක් තමයි දෙපැත්තෙන් තියෙන්නේ. ඒකත් අපි මේ විදිහට තියමු. ඔන්න ඔය වගේ items ටිකක් අපිට හම්බෙලා තියෙනවා. ඒ වගේම තමයි අපිට මෙන්න මේ විදිහේ stand එකකුත් මෙන්න මේකට හම්බෙලා තියෙනවා box එකටම. ඉතින් අපි මෙන්න මේ විදිහට පැත්තකින් ඔන්නම තියාගමු. තව අපිට දීලා තියෙනවා මෙන්න මේ විදිය mic එක රඳවණයක් මම හිතන්නේ මේක. ඔව්. මේ මයික්‍රොෆෝන් එක රඳව ගන්න පුළුවන් විදිහේ මේ විදිහකට අපිට හම්බෙලා තියෙනවා. ඉතින් මේ සයිඩ් එකේ තියාගන්න ගමන්ම මොන ඉතින් මම ආසම කරන මයික්‍රොෆෝන් එක BM800 මයික්‍රොෆෝන් එකක් අපිට මෙන්න මේ සවුන්ඩ් කාඩ් එකත් එක්ක මෙන්න මේ විදිහට හම්බෙලා තියෙනවා. අපි ඒකත් මෙන්න මේ පැත්තකින් තියාගමු. ඔන්න ඉතින් මේක කියන වටිනාම කොටස කියන්නේ අපේ සවුන්ඩ් කාඩ් එක මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. හරි. ඔයාලට පේන ඇති සුපිරි සවුන්ඩ් කාඩ් එකක් තියෙන්නේ. බලා ගන්න පුළුවන්. මම හිතා අපිට කලින් ඔයාලට මේක බලා ගන්න හම්බෙලා නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක තියෙන. ඒකත් මෙන්න මෙහෙම පැත්තකින් තියාගමු. තව අපිට මේකේ අපිට නැවත හම්බෙලා තියෙනවා
මෙන්න මේ විදිහට live sound card user manual කියලා user guideline එක අපිට දීලා තියෙන user manual එකකුත් අපිට මේකත් එක්ක හම්බ වෙලා තියෙනවා. guys ඔය විදිහට තමයි අපිට මේ box එක unbox කරාට පස්සේ මෙන්න මේ විදිහ ටිකක් තමයි මේ sound card එකත් එක්ක අපිට හම්බ වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට user guideline එකක් අපිට දීලා තියෙනවා. අපිට බලලා මේකේ සියලුම features සහ specifications අපිට A to Z English වලින් අපිට මේක හඳුන්වා කරලා තියෙනවා. ඉතින් මේ user manual එක හරහා අපිට පුළුවන් එකේ list එකේ තියෙන sound card එකක් තියෙනවා, data line එකක් තියෙනවා, live line එකක් තියෙනවා වගේම product මොනවද අපිට තියෙන්නේ certificate එකක් තියෙනවා. ඉතින් ඔය වගේ දේවල් ටිකක් තමයි කියන්නේ. earphone set එකක් තියෙනවා කියලා මේක සටහන් කරලා තියෙනවා. ඒ වගේම මේ මම ඔයාලට අද මේක unboxing එකක් විතරයි කරන්නේ. මම මේක ඔයාලට සම්පූර්ණ use කරලා ඔයාලට මම මේක මොන වගේද කියලා සම්පූර්ණ හඳුන්වාදීමක් කරන්න. ඉතින් අපි බලමු දැනට මේ stand එකට මේක අපි high කරගෙන බලමු කොහොමද වෙන්නේ කියලා. එතන මෙහෙම වෙන්න ඕන. ඔව්. තමයි ඒක සම්බන්ධ කරගන්න දෙන්නේ අපේ මයික්‍රෝෆෝන් එකට. මේ විදිහට පෙන්න ඕන මම ෆස්ට් ටයිම් තමයි මේක වගේම වෙන විශේෂයක් මේක සටහන් කරලා නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න තියෙන්නේ. පේනවා ඇති. ඉතින් මේකේ ports ගත්තාම අපිට තියෙනවා milliampere කියන්නේ 5 volt වලින් ampere එකකින් charge කරන්න තියෙන charging C port එකක් තියෙනවා. OTG PC live එකක් out එකක් තියෙනවා. ඉතින් ඒ වගේ live 1 කියලා තියෙනවා, live 2 කියලා තියෙනවා. ඒ කියන්නේ condenser mic දෙකක් අපිට මේකට input කරන්න පුළුවන්. company කියලා ඒ වගේම තව බටන් සෙට් එකක් තියෙනවා, earphone බටන් සෙට් එක තියෙනවා, headset එක තියෙනවා, condenser mic 1 තියෙනවා, condenser mic 2 තියෙනවා. මෙතන තියෙනවා watt 48 කියලා පෙන්නනවා. මොන තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේකේ තව බටන්ස් ගත්තම කීපයක්ම තියෙනවා. ඔයගොල්ලෝ කියනවා මේ company කියලා මෙන්න ආඩියෝ ඩිකන ඉක්වලයිසර් තියෙනවා, මොනිටර් තියෙනවා, රෙකෝඩින් තියෙනවා. මේ වගේම තියෙනවා parking internal tray, rings, okay, productive figures, meat base, mic volume, special legs already කරන්න. ඉතින් අපි ගොඩක් දේවල් මේක සටහන් කරලා තියෙනවා. මට මේක තාම අවබෝධ වෙන්නේ නැහැ මොකද මම මේක යූස් කරන්නේ නැති නිසා. අපි එහෙනම් ඔන් කරලා බලමු මගේ අතේ තියෙන මේ sound card එක මොන වගේද කියලා වුණාම. wow. Colorful.
ඉතින් මේක මම හිතන්නේ බැටරි බහලා තියෙන හින්දා තමයි ඔයාලට එන්නේ. මම මේක ඔන් කරලා පෙන්නන්නම්. මම ඉතින් මගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ලයිට්ස් ටික මම ඔෆ් කරා. ඔයාලට පේනවා ඉතින් මේක කොච්චර කලර්ෆුල්ද කියලා. ඇත්තට මට ඔයාලට මේක පෙන්නන්න විදිහක් නැහැ මේකේ දැනට. ෆුල් බැටරි බහලා තියෙන හින්දා. ඉතින් මම ඔයාලට අනිවාර්යයෙන්ම මේක ගැන සම්පූර්ණ රිවිව් එකක් අරන් එනවා. ඕනි කට්ටිය අනිවාර්යයෙන් මට මැසේජ් එකක් තියන්න. මම කමෙන්ට් එකක් දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. මේක ඔයාලට සවුන්ඩ් ක්වොලිටි එක කොහොමද මේක රිවිව් එකක් ඕන නම්. ඉතින් ඒ වගේම තමයි මේක මගේ YouTube channel එකට අදාළ WhatsApp link එක දාලා තියෙනවා. ඒ link එක හරහා එන්න. ඉතින් මේක ඔයාලට අඩු මුදලට ගෙදෙට්ටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ප්‍රොෆෙෂනල් මට්ටමේ අපේ යාළුවෝ සෙට් එකට YouTube channel කරන ඒ වගේම TikTok live streaming කරන ඕනම කෙනෙක්ට මේක අඩු මුදලට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඕන කට්ටිය මගේ group එකේ link එක දාලා තියෙනවා. group එක හරහා එන්න. ඉතින් ඔයාලට ගොඩක් V8 sound card එක ඒ වගේම V8S M8 M6 වගේ මේවා කරාට කවුරුත් මේක නම් ඔයාලා වෙනුවෙන් මේ වෙනකොට රිවිව් කරලා නැහැ. ඉතින් හොඳ ප්‍රොෆෙෂනල් මට්ටමේ අඩු මුදලට ගන්න කෙනෙක් ඉන්නවා හොඳ වැඩක් කරගන්න කෙනෙක් ඉන්නවා මෙන්න මේ අයිටම්ස් එක ගන්න බය නැතුව ඔන්න බලා ගන්න. ඉතින් මේක තමයි මේ සවුන්ඩ් කාඩ් එක. එහෙනම් යාළුවනේ අපි අදට ගිහිල්ලා එන්න. මම ඔයාලට සම්පූර්ණව මේකේ ටිකක් එක්ක නැවත හම්බෙන්නම්. ඉතින් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔය පල්ලෙහා තියෙන බටන්ස් ටිකට ලයික් එකක් දාලා, කමෙන්ට් එකක් දාලා, සබ්ස්ක්‍රයිබ් කරලා කියලා ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ හින්දා අනිවාර්යයෙන්ම එහෙම කළා මට සපෝට් එකක් දෙන්න. ඉතින් මෙන්න මේ සවුන්ඩ් කාඩ් එකේ ඉස්සරහට තියෙන වැඩත් එක්ක අපි හම්බෙමු. එහෙනම් guys ගිහිල්ලා එන්නම් ඔයාලට සදාට. Yeah.